ඔබට ආදරය කරන්න. self love. ඔබ කවදාහරි මේ වචන දෙක ගැන අහලා තියෙනවද? හැමදාම අනිත් කෙනාට ආදරය කරලා ඒ ආදරෙන් සතුටක් ලබලා හිත රිදුනහම දුක් වෙලා වරදට සමාව දීලා රණ්ඩු වෙලා බහින් බස් වෙලා හිත බිඳෙන වචන අහගෙන කොහොම හරි රැකගන්න උත්සාහ කරපු බැඳීම් වලින් දැන් මේ මොහොතේ ඔයා ඉන්නේ මොන වගේ අවස්ථාවකට මුහුණ දීලාද? ඇත්තම කියන්න, ඔයා ඉන්නේ සතුටින්ද? හිතට එකගව ඔයා ඉන්නේ සතුටින්ද? එහෙනම් ඇත්තටම හොඳ බැඳීම් ඔයා වටේ තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් සතුටු වෙන්න. ඔයා ඇත්තටම වාසනාවන්තයි. ඒත් එහෙම සතුටක් ඔයා ඇති කරගත්ත බැඳීම් වලින් ඔයාට ලැබෙන්නේ නැත්නම් මම මේ කතා කරන්නේ ඔයා වෙනුවෙන්. බැඳීම් නිසා හිත බිඳගෙන රිද්දගෙන වට්ටගෙන ආයෙමත් නැගිටින්න බැරි වෙන විදිහට කොහේ හරි වැටිලා ඉන්න ඔයාගේ හිත වෙනුවෙන් අපිව කාටද වටින්නේ? අපි කාටද ආදරේ දෙන්න ඕනේ? කාගෙන්ද අපි ආදරයක් වටිනාකමක් ලබන්න ඕනේ? කිසිම කෙනෙක් නැද්ද ඔයාට අවශ්‍ය වෙලා තියෙන ඔයා කැමති ආදරේ වටිනාකම ඔයාට දෙන්න? නැත්නම් බැඳීමක් ඇති කරගත්ත මුල් කාලේ ඔයාට දුන්න වටිනාකම අසීමිත ආදරේ මේ වෙනකොට නොදැනුවත්වම අඩු වෙලා ගිහින්ද? එහෙනම් මේ හැම දෙයකින්ම රිද්දගෙන ඉන්න හිත සුවපත් කරන්න මොකක්ද කරන්න පුළුවන්? මේ වෙලාවේ මොකක්ද කරන්න ඕනේ කියලාවත් හිතාගන්න බැරුව දුක කියන්නවත් තේරුම් ගන්න පුළුවන් අහන් ඉන්න පුළුවන් කෙනෙක් නැතුව තනියම හිතත් එක්ක සටන් කරන ඔයා මේ ලෝකෙ ඉන්න වටිනාම අයගෙන් කෙනෙක්. ඔයාට හිතෙයි නෑ ඒක එහෙමයි කියලා. විශ්වාස කරන්න, මේ ලෝකේ අනිත් අයත් එක්ක පවත්වාගෙන ගිය වටිනා කියලා හිතපු බැඳීම් අහිමි වුණාම තමන්ව නොවටිනා කෙනෙක් කියලා දැනෙන්න ගත්තාම ඒ දුක වේදනාව දරාගන්න බැරුව තමන්ගෙන්ම පලිගන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. නමුත් ඔයා තාමත් තමන්ගේ බිදුණු හිතත් එක්ක ඒ අමිහිරි වේදනාව දරාගෙන ඉන්නවා. ඉතින් ඔයා මේ කරන සටනට ජය වේවා. ඔයා මේ සටන අනිවාර්යෙන් බිනන්නම ඕනේ. ඔයාව නොවටිනා කෙනෙක් කරපු, ඔයාව මගහැරපු, ඔයාව දාලා යන්න හේතු කියපු, තාමත් ඔයා ඇයි මෙහෙම කරන්න කියලා අඬාගෙන වැළපීගෙන ඉකිගගහ අහද්දිත් මොකුත් නොකිය ඔයාගේ කෝල් එක කට් කරන, ඔයාව බ්ලොක් කරන, ඔයා දිගින් දිගටම මැසේජ් දාලත් ඔයාගේ මැසේජ් එකක් ගානකටවත් ගන්න නැතුව ඔන්ලයින් ඉන්න කෙනෙක් ගැන ඇයි ඔයා නොවටිනා කෙනෙක් බවට පත්වෙන්නේ? ආදරේ නිසාද? ඔයා ආදරේ කළාට ඒ ආදරේ ලැබෙන්නේ නැත්නම් ඇයි ඔයා තාමත් දුක් විඳගෙන එතන රැඳෙන්නේ? ආදරේ කරන්න. ඔබට නැවත එය නොලැබුණත් එහෙම කතාවක් ඔයත් අහලා ඇති. ඔයාට පුළුවන්ද එහෙම කරන්න? ඇයි එහෙම කරන්නේ? මේ ජීවිතේ හරිම කෙටි. ඒ කෙටි කාලේ ආදරේ නොලබාම දුක් විඳින්න තරම් කාලයක් තියෙනවද? ඔයාව නොවටිනා කෙනෙක් ළඟ වැඳ වැටිගෙන ඉන්න කාලයක් තියෙනවද? ඔයාම හිතන්න. ඔයාට ඕනවටත් වඩා සුදුසුකම් තියෙනවා ඔයා බලාපොරොත්තු වෙන ආදරේ ලබන්න. ඔයා වටින කෙනෙක්. ඒ වටිනාකම අඳුරගත්ත හිත් ඕන තරම් තව ඉතුරු වෙලා තියෙනවා. එහෙම කෙනෙක් කොහේට හරි වෙලා ඔයාව හොයනවා. ඔයාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් ඒ වටිනා හදවත වෙනුවෙන් රැඳෙන්න. එතකං ඔයාට කරන්න වැඩ ගොඩක් තියෙනවා. ඔයා දැන් ඉන්නේ කොහමද? ඒ විදිහ වෙනස් කරන්න. කර කියා ගන්න කිසිම දෙයක් නැතුව කොහේ හරි වැටිලා කල්පනා කරන ඔයා මේ දැන්ම නැගිටින්න ඕනේ. මේ දවස් ටිකේම අතෑරලා හිටපු ඔයාවම තදින් අල්ලගන්න. අඬලා හෙම්බත් වුණ ඔයාගේ ඇස් දෙකේ කඳුළු හෝදලා දාන්න. කැඩිලා බිඳිලා තැන තැන විසිරුණ ඔයාගේ හිත එක තැනකට එකතු කරගන්න. ෆෝන් එකේ තියෙන දුක හිතෙන අමතක කරන්න උත්සාහ කරන මතක ආයෙම මතක් කරවන වැළපිලි සින්දු ඔක්කොම
ඩිලිට් කරලා දාන්න. ලස්සන සින්දුවක් අහන්න. ඇඟට ෆිට් එකක් ගන්න. රස තේ එකක් හදාගෙන බොන්න. මේ දැන්නිදලා ඔයා රිෆ්‍රෙෂ් වෙන්නයි හදන්නේ. අනිත් අයට ආදරය කරන්න කලින් ඔයාට ආදරය කරන්න. ඔයාට වටිනාකමක් දෙන්න. ඔයාව අත් නොහැර තදින් අල්ලගන්න. පොසිටිව් වෙන්න. බී පොසිටිව්. මම මේ කිව්වේ මේ දවස්වල අපිට වැඩිපුරම ඇහෙන වචනයක්. පොසිටිව් කියන්නේ දැන් අපේ ජීවිතේ එක්ක වැඩිපුරම සම්බන්ධ වෙලා තියෙන වචනයක්. හැබැයි දැන් මම කියන්න යන්නේ එහෙම පොසිටිව් වීමක් නෙමෙයි. ධනාත්මක වෙන්නේ මොනවයිද? කොහොමද? අපි ධනාත්මක විය යුතුමයි අපේ සිතුවිලි වලින්. ඒක කොහොමද කරන්නේ? මේ ජීවිතයේ ලේසි නෑ. වරදිනවා වැඩි. කලකිරෙනවා වැඩි. හැම දේම එපා වෙනවා. ඉතින් කොහොමද සිතුවිලි වලින් ධනාත්මක වෙන්නේ? ඔව්, ඒක හිතන තරම් ලේසි වැඩක් නොවේ. හැබැයි කොහොම හරි ඔයාට ඒක කරන්න පුළුවන් වුණොත් ඔයා ජයග්‍රාහකයෙක්. ඔයා මේ දවස්වල කරන ජොබ් එකෙන් ඉස්සරහට යන්න. ළඟ එන විභාගයෙන් හොඳම ප්‍රතිඵලයක් ගන්න. Tamanගේ ආදරණීයන්ට ඇත්තටම හොඳ ආදරණීයෙක් වෙන්න. මේ හැමදේම හොඳින් වෙන්න ඕනේ නම් එහෙනම් Tamanගේ සිතුවිලි වලින් පොහොසත් වෙන්න. ධනාත්මක වෙන්න. ඔයාගේ ජීවිතේ මේ වෙලාවේ ඔයාට වැඩිපුරම අත්‍යවශ්‍ය දේ ලබා ගන්නවාමයි කියලා හිත පුරාම එකම අදිෂ්ඨානයකද ඉන්නේ? නැත්තම් මොකද්ද කරන්න ඕනේ කියලා හිතාගන්නවත් බැරුව හැමදාම කල්පනා කරන එක විතරක්මද කරන්නේ? වැඩි කාලයක් නැහැ. අදම පටන් ගන්න. මේ දැන්ම වෙනස් වෙන්න. හැම දේටම කලින් ඔයාගේ හිත ධනාත්මක කරගන්න. මට බැහැ, මට බැරිවෙයි වගේ ඍණාත්මක දේවල් නෙමෙයි, මට පුළුවන්. අනිවාර්යෙන්ම මම ඒ දේ කරනවා කියලා හිතන්න. ඔයාගේ අරමුණ වෙනුවෙන් වෙනස් වෙන්න. ඒ වැඩේ පටන් ගත්ත ගමන්ම ඔයාගේ වටේ ඉන්න අය ඔයාට එක එක විදිහේ කතා කියන්න පුළුවන්. ඕක ඕම නෙමෙයි කරන්න ඕනේ. ඔයාට ඔය වැඩේ අමාරු වෙයි. ඔයාට බැරි වෙයි. මීට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා. ඕවා කරලා වැඩක් නැහැ වගේ විවිධාකාර කතා කියන්න පුළුවන්. ඒ හැම කතාවක්ම ඔයාගේ කනට වැටුනට හිතට වැටෙන්න ඉඩ තියන්න එපා. ඔයා පටන් ගත්ත වැඩේ අනිවාර්යෙන්ම දිගටම කරගෙන යන්න. අතරමඟදී ඔයා අසාර්ථක වෙන්න පුළුවන්. ඒත් උත්සාහය නවත්තන්න එපා. ඔයාගේ අරමුණ වෙනුවෙන් පටන් ගත්ත වැඩේ නොනවත්වාම කරගෙන යන්න. ඔයාගේ යාළුවෝ එක්ක ට්‍රිප් යන එක, ෆෝන් එකේ දවසම එල්ලිලා ගේම් ගහන්න, ෆේස්බුක් යන්න, සෙල්ෆි ගහලා ඉන්ස්ට්‍රග්‍රෑම් දාන්න වගේ ඔයාගේ කාලය ඔයාටත් නොදැනීම විනාශ කරන ඇබ්බැහිවීම් ඒ හැමදේම නවත්තන්න ඔයාට සිද්ධ වෙනවා. ඔයා කැමති දෙයකට ඔයාගේ අරමුණට යන්න නම් අනිවාර්යෙන් ඒ දේවල් නවත්තන්නම වෙනවා. ඒ තීරණේ තියෙන්නේ ඔයාගේ අතේ. හැම දුකක්ම ඉවර වෙලා කවදම හරි දවසක එක මොහොතක් එනවා ඔයා සාර්ථක වෙන. ඔයාගේ අරමුණට ළඟා වුණ දවස එනවා. එදාට ඔයාට බැහැ කියපු අය ඔයාගේ සාර්ථකත්වය දැකලා ඒක ඔයාගේ වාසනාව ලැබීම කියන්න පුළුවන්. හැබැයි එයාලා නොදන්න, ඔයා විතරක් දන්න ඔයාගේ සාර්ථකත්වය ඔයාගේ ලැබීම නොවෙයි. ඔයා මහන්සි වෙලා අමාරුවෙන් උත්සාහ කරලා ඔයා ලබාගත්ත දෙයක් කියලා හිතෙද්දී ඔයාට විතරයි ඒ නිහතමානී සතුට දැනෙන්නෙත්. ඉතින් ඒ සතුට අත්විඳින්න ධනාත්මක වෙන්න. ප්‍රතික්ෂේප වීම හයියක් කරගන්න. ප්‍රතික්ෂේප වීම ජීවිතේ කවදම හරි දවසක ඕනෑම මනුස්සෙක් කාගේ හරි ප්‍රතික්ෂේප වීමකට ලක් වෙලා තියෙනවාමයි. ප්‍රතික්ෂේප වීම මනුස්සෙක්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කනපිට හරවන්න පුළුවන් ප්‍රබල අවස්ථාවක්. හොඳට මතක් කරන්න, ඔයාව කවදද ඒ විදිහට ප්‍රතික්ෂේප වුණේ? එදා ඔයාට දැනුණු හැඟීම මතක් කරන්න පුළුවන්ද? ඒ හැමදේමත් එක්ක ඔබ හොඳට මතක් කරන්න. ඇයි ඔබ එහෙම ප්‍රතික්ෂේප වුණේ? ප්‍රතික්ෂේප වීම කියන්නේ
ඔයාගේ ජීවිතයට වෙන්න පුළුවන් ලොකුම හානිවලින් එකක්. කවදහරි දරුණු විදිහ ප්‍රතික්ෂේපවීමක් ඔයා දරාගත්තනම් තවමත් දරාගෙන ඉන්නවනම් ඔයාට තියෙන්නේ ගොඩාක් හයිය හිතක්. එහෙම හයිය හිතකට ජීවිතයේ ගොඩදාගන්න කරන්න බැරි දෙයක් නෑ. මොකද ප්‍රතික්ෂේපවීම දරාගන්න බැරුව තමන්ගේ ජීවිතේ නැති කරගන්න නැතිනම් තමන්ටම හානි කරගන්න මිනිස්සු ඕන තරම් මේ ලෝකේ ඉන්නවා. සතුටු වෙන්න ඔයා ඒ තැනට වැටුනේ නැහැ. ඒ කියන්නේ ඔයත් ඒ තරම්ම හිත හයිය කෙනෙක්. ආඩම්බර වෙන්න ඔයා ගැනම මේ වටිනා ජීවිතේ තවත් ගොඩක් දේවල් ඔයාට දිනා දෙන්න මග බලාගෙන ඉන්නවා. ඉතින් ප්‍රතික්ෂේප වෙලා වැටුණු තැනින්ම නැගිටින්න ඔයා තුල තියෙන ඒ අසාමාන්‍ය හයියට පුළුවන්. තවමත් ඔයා ප්‍රමාද නෑ. ඇයි ඔයා ඒම ප්‍රතික්ෂේප වෙන්නේ? මොකක්ද අඩුපාඩුව? දුර්වලකම? හොඳට හිතන්න. ඔයා ගැන හොඳටම දන්නේ වෙන කවුරුත් නෙමෙයි, ඔයාමයි. ඉතින් ඔයාගේ ජීවිතේ හැම මුල්ලකටම රිංගල බලන්න. තමන්ට තමන්ව අතහැරෙන්න නොදී ශක්තිමත්ව අල්ලගන්න. තමන්ට ආදරය කරන්න. ප්‍රතික්ෂේප වෙන්න පුළුවන් ඔයා ළඟ තියෙන හැම දුර්වලකමක් එක්කම සටන් කරන්න. ප්‍රතික්ෂේප වීම ජීවිතයට ආශිර්වාදයක් කරගන්න. ලෝකෙ ගොඩාක් දක්ෂ මිනිස්සු, අලුත් සොයා ගැනීම් කරපු මිනිස්සු, මියගිය තමන්ගේ නම කොහේ හරි තැනක කවුරුම හරි කෙනෙක් මතක් කරන විදිහට ජීවිතයේ ගෙවපු ගොඩක් මිනිස්සු තමන්ගේ ජීවිත කාලේ 100,000 වාරයක් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒත් කිසිම දවසක තමන්ගේ අරමුණ වෙනුවෙන් ජීවිතේ එක්ක සටන් කිරීම නැවැත්තුවේ නෑ. අනිවාර්යෙන්ම ඔයාටත් පුළුවන් ප්‍රතික්ෂේප වීම ජීවිතේ ජයග්‍රහණයක් කරන්න පාර හදපු තැනක් බවට පත් කරන්න. ඔබේ ජීවිතේ ඔබව පහතටම ඇදලා දාන්න තරම් ශක්තිමත් වුණ ඒ ප්‍රතික්ෂේප වීමට හේතු වුණ දේ එක්ක සටන් කරන්න. ආයෙමත් උත්සාහ කරන්න. ඔයාව පහතට හෙලපු ජීවිතේ කලකිරවපු එපා කරපු ඒ ප්‍රතික්ෂේප වීමම ඔයාට තියෙන හොඳම ආයුධය බවට පත් කරගන්න. වැඩ කරන්න කම්මැලි අය කම්මැලි නැතුව අහන්න. ඔබේ ජීවිතේ මේ වෙනකොට ඔබට වැඩිපුරම අවශ්‍ය දේ මොකක්ද? හොඳට හිතන්න. ළඟ එන විභාගෙ පාස් වෙන්න, ලස්සන ගෙයක් හදාගන්න, වාහනයක් ගන්න, ෆෝන් එකේ ස්ක්‍රීන්ෂොට් ගහන් ඉන්න ඇඳුම් ඔක්කොම ගාන බලන් නැතුව අරගන්න. හැමදාම ඔයා වෙනුවෙන් කැපකිරීම් කරන අම්මයි තාත්තයි වැරදිලා වගේ ආසයි කියපු දෙයක් එයාලට අරන් දෙන්න. ඔයාව ගැලපෙන්නේ කියලා හේතු නොකිය ඔයාව මගහැරලා ගිය ආදරයට පේන්න හොඳින් ඉන්න. තව මොනවද ඔයාට මේ වෙලාවේ අත්‍යවශ්‍ය? ඔයාගේ ජීවිතයේ තියෙන කවදා හරි ඉෂ්ට කරගන්න ඕනම කියලා හිතෙන හැම දෙයක්ම ඇත්තක් කරගන්න ඔයාට බාධාවක් වෙන දේවල් හිතන්න. ඒ අතරේ කම්මැලිකමක් තියනවද? අද බෑ, හෙටට කන්දාම. දැන් වෙලාව මදි. දැන් පරක්කුයි. දැන් මහන්සි. ඔය වගේ මොකක් හරි වැඩක් කරන්න ගත්තාම ඔයාගේ හිතේ කම්මැලිකම ඔයාව සාධාරණය කරන හේතු අර හීන ටික වහගන්නවද? ඒනම් දැන්ම හිතන්න. මේ ජීවිතේ ඔයාට හෙටට කල් දාන හැමදේම හෙට දවසට ඉතුරු වෙනවා. එතකොට ඔයාගේ හිතේ තියෙන අවශ්‍යතා ටික ඉෂ්ට කරගන්න හෙට තියෙන වැඩ අනිද්දාට කල් දාන්න වෙනවා. ඒ කියන්නේ හෙට ඔයාට වැඩ ගොඩක් එකතු වෙලා ඔයා අද කරන්න ඉන්න වැඩක් හෙටට කල් දානවා කියන්නේම ඔයාගේ හීන ඇත්තක් වෙන දවස තව දවසකින් කල් යනවා. ඔයාට හීනට යන වේගය තව දවසකින් අඩු වෙනවා. ඉතින් ඇයි හෙට දවසකට කල් දාන්නේ? මහන්සි නම් අපි විවේකයක් ගමු. හෙටට කල් දානවට වඩා ඒක ලේසි. වෙලාව මදි. දැන් පරක්කුයි කියලා දෙයක් නැහැ. වෙලාව හොඳටම ඇති. මේ තමයි හොඳම වෙලාව. මේ තමයි සුබ මොහොත. දැන් ඉඳලා ඔයාගේ හීනට යන පාර හොඳට පැහැදිලිවම තියෙනවා.
අපි මේ ජීවිතේ හැමදාම ඉන්න බලාගෙන ආව මිනිස්සු නෙමේ. හැමදාම ජීවත් වෙන්න මහන්සි වෙන ඔයා එක දවසක් හරි හරියටම ජීවත් වෙන්න ඕනේ. ඉතින් ඒ හොඳම දවස වෙනුවෙන් වැඩ කරන්න හදනකොටම කම්මැලි වෙලා පුළුවන්ද? කම්මැලි හිතන හැම වෙලාවකම හිතන්න ඔයාගේ අවශ්‍යතා ඔයාගේ හීනේ කල් දාන්න දෙන්න එපා. විභාගෙට ගන්න තිබ්බ හොඳ රිසල්ට් එක ඔයාගේ කම්මැලිකම නිසා නැති වෙන්න දෙනවද? ඔයාව මගහැරලා ගිය ඔයා ගොඩක් ආදරය කරපු ආදරේ ආයිමත් ඔයාව අහම්බෙන් හරි දකිද්දී ඔයා ඉන්නේ එයා යද්දි හිටපු විදිහටමද? පුංචි දෙයකින් උනත් ලොකුවට සතුටු වෙන අම්මා තාත්තගේ හිනාව ඔයාට අමතක වෙන්න විදිහක් නෑ නේද? ඔයාට ඕනේ හොඳම ජීවිතේ ලබා ගන්න නම් ඔයාව සාධාරණය කරන්න හදන ඔයාම හදාගත්ත හේතුවලට ඉඩ දෙන්න එපා. එහෙම හේතුවක් මතුවෙද්දිම ඒක ඔයාගේ ශක්තිමත් ධෛර්යමත් හීනට මරලා දාන්න ඉඩ දෙන්න. සතුටයි දුකයි ඔබේ තෝරා ගැනීමයි. ඔයා මේ ගෙවන ජීවිතේ ගෙවන්නේ සතුටින්ද දුකින්ද? හැම වෙලාවෙම සතුට නැති වුණත් දවසින් ටික වෙලාවක් හරි ඔයාගේ සතුට වෙනුවෙන් ඔයා මොකක්ද කරන්නේ? අපිට පොඩි කාලේ ඕන උනේ ඉක්මනට ලොකු වෙන්න, රස්සාවක් කරන්න, සල්ලි හම්බ කරන්න. අපි තැනින් තැන අහුලගෙන හිතේ තියාගෙන හීනමවපු ජීවිතේ ලබා ගන්නයි අපිට ඕන උනේ. ඉතින් දැන් මේ කතාව අහන ඔයා මම අපි හැමෝම පොඩි කාලේ අපිට ඕන වුණ විදිහටමද ලොකු කෙල්ලො කොල්ලො වෙලා ඉන්නේ? ඒත් කවදා හරි දවසක හිතලම නැද්ද ආයෙමත් පොඩි කාලෙට යන්න තිබ්බනම් කියලා? අනිවාර්යෙන්ම අපි හැමෝටම වෙහෙසකාරී දවසක කොයිම වෙලාවක හරි අනේ ආයෙමත් පොඩි කාලෙට යන්න තිබ්බනම් කියලා හිතෙනවා. ඒත් ඒක කරන්න බැරි වැඩක්නේ. එහෙනම් අපි මොකක්ද කරන්න ඕනේ? උදේ පාන්දර නැගිටලා බස් එකක කෝච්චියක අපි වගේම දුක් විඳින රස්සාවට යන මිනිස්සු අස්සේ හිරවෙලා ගිහින් පරක්කු වෙන්න කලින් ජොබ් එකට යන්නයි ඕනේ. දවසම වැඩ කරලා සමහර වෙලාවට ඇනුම් බැනුම් හිතරිදීම් කලකිරීම් ගොඩක් ඔළුවේ ගොඩ ගහගෙන ආයෙමත් බෝඩිමකට හරි ගෙදරට හරි ඇවිත් තියෙන දෙයක් කාලා ඇඳට වැටෙන ටිකට ඇස් පියවෙනවා. ඉතින් ගොඩක් අයගේ ජීවිත මෙහෙමයි. අපිට මේ දවසෙන් විනාඩි 5ක්වත් සතුටක් හොයාගන්න බැරිද? බැරි නෑ. අනිවාර්යෙන්ම පුළුවන්. ඔයාගේ හිත දුකින් නම් ඔයාට ඇහෙන පේන හැමදේම ඔයාට දැනෙන්නේ දුකක් විදිහටමයි. මේ ජීවිතේ අමාරුයි තමයි. ඒත් අපිට ජීවිතේ ලේසියෙන් අතහරින්න බෑ. දවසේ හැම වෙලාවකම ඔයා ඉන්නේ කලකිරීමෙන් නම් දුකෙන් නම් ඔයාව ආකර්ෂණය කරගන්නේ ඒ දේවල්මයි. එහෙම වෙන්න ඉඩ දෙන්න එපා. හැම අඳුරු වලාවකම රිදී රේඛාවක් තියෙනවලු. එහෙනම් අපිත් එහෙම හිතමු. දුක ඇතුලෙන් සතුට හොයමු. ඔයාට දවසේ වෙන හැමදේම ඔයාට මොකක් හරි අලුත් අත්දැකීමක්, අලුත් පාඩමක් ඉගැන්නුවා කියලා හිතන්න. ජීවිතේ දිනන්න නම් දුක අමතක කරලා බෑ. විඳින දුක් හොඳට මතක තියෙන්නම ඕනේ. ඒත් ඒ දුක්වල හැම වෙලේම ගැටෙන්නේ නැතුව ඒ වගේ ජීවත් නොවී ඉන්නයි ඕන. සතුට තියෙන්නේ ඔයා ළඟමයි. ඒකට මගහැරෙන්න දෙන්න එපා. ඉතින් hina වෙන්න. නැවතුන තැනින් පටන් ගන්න. මේ දවස්වල ජීවිතේ එක් කඩයිමක් වෙන විභාගයකට මුහුණ දෙන්න බලන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම අහන්න, පාඩම් කරන්න, වැඩ කරන්න. ඔයාට දවසේ වැඩිපුරම ඇහෙන දේවල් වෙන්න පුළුවන්. ඒත් පාඩම් කරලා ඇති වෙලාද? කිසිම දෙයක් මතක නෑ වගේද? හිත ගොඩක් කලබල වෙලාද? එහෙනම්
මම මේ කතා කරන්නේ ඔයාටයි. ළඟම එන විභාගෙ වෙනුවෙන් ඔයා මොනවද මේ වෙද්දි කරලා තියෙන්නේ? ටියුෂන් ක්ලාස් එකේ සර්ලා උගන්නන පැය කීපෙ කියලා දෙන මොටිවේෂන් කතා ටික අහන් ඇවිත් ගෙදර ආවහම පොත් ටික එහෙම්ම තියලා නිදාගෙන ආයෙත් පන්ති තියෙන දවසට පොත් ටික හොයන කෙනෙක්ද? නැතිනම් අද පාඩම් කරන්න තියෙන දේවල් හෙටට කල් දදා නිදහසට හේතු හිත ෆෝන් එකේම දවස ගෙවන කෙනෙක්ද? එහෙමත් නැතිනම් යාළුවා පාඩම් කරන්නේ නෑ, එයාටත් කම්මැලි කිව්වහම එහෙනම් මමත් පාඩම් කරන්න ඕනේ නෑ කියලා ළඟම යාළුවගේ බොරු කතාවලට රැවටෙන කෙනෙක්ද? එහෙනම් ඔයාගේ ජීවිතයේ ඉදිරි කාලය ගැන කිසිම බලාපොරොත්තුවක් තියාගන්න එපා. ඔයාට උරුම වෙන්න යන කාලකන්නි ජීවිතේට ඔයා ලෑස්ති වෙලයි දැන් ඉන්නේ. ඒත් මම මේ කතා කරන්නේ ඒ ජීවිතෙන් ගොඩ එන්න ඕනේ කියලා හිතේ කොනක හරි ආසාවක් තියෙන, ඕනකමක් තියෙන එකෙක්ට විතරයි. මේ විනාඩි කීපය හරියටම අහන්නේ එක්කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ඒ එක්කෙනාගේ ජීවිතේ වෙනස් වෙන්නයි ඕනේ. ඉතින් දැන්ම ඔයා ඉන්න තැනින් නැගිටලා යන්න. පාඩම් කරන්න කාලෙ මදි කියලා හිතෙනවද? ලබන පාරම පාඩම් කරලා විභාගෙ ගොඩදාගන්නවා කියලා තමන්ගේ හිතටම බොරු කරගන්නවද? නෑ, එහෙම වෙන්න එපා. මේ තමයි හොඳම වෙලාව. කාලය තප්පරවලින් ගත්තොත් ලොකු කාලයක් ඔයාට ඉතුරු වෙලා තියෙනවා. ඒත් ඒක කල් දාන්න එපා. මේ දැන්ම මේ මොහොතේම පාඩම් කරන්න පටන් ගන්න. නිදහසට කාරණා කියන එක තමන්ගේ නොහැකියාවට උවමනාවක් නැතිකමට අනිත් මිනිස්සුන්ට දෝෂාරෝපණය කරනවා වෙනුවට උත්සාහ කරන්න, වැඩ කරන්න. ෆෝන් එක එකතකට අරන් FB, Instagram, TikTok බලන්න හිතෙනවනම් ඒ හැම ඇප් එකක්ම ඔයාගේ ෆෝන් එකෙන් අන්ස්ක්‍රෝල් කරලා දාන්න. මොකද මේ විභාගේ සාර්ථකව ඉවර වුණාම ඔයාට ඕන තරම් කාලය සහ නිදහස තියෙනවා ඒ හැමදේටම. පාඩම් කරන්නේ නෑ කියලා ඔයාව රවට්ටලා එල්ලි වෙනකං පාඩම් කරන ඔයාගේ යාළුවගෙන් ඈත් වෙන්න. ඇත්තටම පාඩම් නොකර ඔයාවත් ඒ වලටම ගන්න හදන යාළුවගෙන් ඈත් වෙන්න. එයාලා තරහ වෙයි, ඔයාව විහිළුවට ලක් කරයි. ඒත් නවතින්න එපා. ඔයත් එයාලා එක්කම හිනා වෙන්න. ඒත් තමන්ගේ ටාකට් එක කිසි කෙනෙක්ට නවත්තන්න ඉඩ දෙන්න එපා. ඔයාගේ හීන ගැන හිතන්න. අම්මා තාත්තා ඔයා වෙනුවෙන් දවල් රෑ නොබලා වෙහෙස වෙන විදිහ බලන්න. ඒ හිත්වලට සතුටක්, සැනසීමක් ලැබෙන්නේ ඔයාගේ ජයග්‍රහණයකදී විතරයි. ඉතින් ඒ අහිංසක සතුට එයාලට දෙන්න. ඒ හැමදේටම වඩා ඔයා වෙනුවෙන් ඔයාව දිනවන්න. මොකද ඒ සතුට වෙන කිසිම දෙයකින් ලබාගන්න බැහැ. හොඳට මතක තියාගන්න, මේ ගෙවිලා යන්නේ කාලය නොවෙයි, ඔයාගේ ජීවිතය. ඉතින් පාඩම් කරන්න, වැඩ කරන්න, තමන් ගැන ලොකුවට හිතන්න. ජීවිතය කියන්නේ හරිම පුදුම දෙයක්. ඉපදෙන්න දවසක් තිබ්බට මැරෙන්න දවසක් නැහැ. ඒත් ජීවත් වෙන්න ඕනේ. සමහර දවස් තියෙනවා මේ ජීවත් වුණා ඇති කියලා හිතෙන. නැතිනම් ජීවිතේ කිසිම තීරුමක් නැහැ කියලා හිතෙන. ඒත් අතාරින්න බෑ. කොහොම හරි ජීවිතේ අල්ලගෙන ඉන්න ඕනේ. ජීවත් වෙන්න බලාපොරොත්තු ඕනේ. තමන්ව විශ්වාස කරන්න ඕනේ. තමන් ගැන අභිමානයකින් ඉන්න ඕනේ. මේ ලෝකෙ ඉන්න බිලියන ගණනක මිනිස්සුත් එක්ක ඔබ වගේ කෙනෙක් කොහෙන්වත් හොයාගන්න බෑ. ලෝකෙටම එකයි, ඒ ඔබ විතරයි. එහෙම වෙලත් ඔබ හිතනවද මේ ජීවිතේ වැඩක් නැහැ කියලා, ඔබේ වටිනාකමක් නැහැ කියලා? එහෙම හිතෙන හේතුවක් තියෙනවා. ඔබ ගැන තාමත් අඳුනගෙන නැහැ. ඔබට පුළුවන් දේවල්, බැරි දේවල්, කොහොම හරි උත්සාහ කරලා ලබා ගන්න පුළුවන් දේවල්, ඔබ දුර්වල දේවල්, මේ හැම දෙයකම විසඳුම් තියෙන්නේ
ඔබ ළඟමයි. හැමදාම පුරුද්දකට වගේ ජීවිත ගමන දුවන දිවිල්ලේ වේගය අඩු කරලා ටික වෙලාවකට නවතින්න. දැන් ඔබ හිතන්න, ඔබට ඔබව වටින්නේ නැහැ කියලා හිතෙනවනම් ඔබ වටේ ඉන්න අයට කොහොමද ඔබව වටින්නේ? නැහැ. කවදාවත් වටිනාකම බලාපොරොත්තු වෙන්න එපා. ඒ වටිනාකම ලබා ගන්න try කරනවට වඩා ලේසි ඔබව ඔබටම වටින කෙනෙක් කරගන්න try කරන එක. ඔබ යම් දෙයකට දක්ෂයි නම් ඒ පසුපස හඹා යන්න. ඔබ ළඟ ඉන්න අය කරන හැමදේම ඔබත් කරන්න දගලන්න එපා. ඒක බොරු වැඩක්. ඔබ කැමති ඔබ දක්ෂ දේ හොයාගන්න. ඒ බොහොම පොඩි දෙයක් වෙන්න පුළුවන්. ලොකු වැඩ කරන ඔයාගේ යාළුවෝ අතර ඔයා කොන් වෙයි කියලා හිතන තරමටම පොඩි දෙයක් වෙන්න පුළුවන්. ඒ තමන් ගැන, තමන්ගේ හැකියාව ගැන ලොකුවට හිතන්න. පොඩි හීනයක් ලොකු හීනවලට යන්න පාර හදලා දෙනවා. ඔබට ලැබෙන කිසිම අවස්ථාවක් මගහරින්න එපා. දුක් විඳින්න වෙයි, අඬන්න වෙයි, කලකිරෙයි. ඒත් ඉලක්කය අතහැරෙන්න දෙන්න එපා. විශ්වාස කරන්න, වෙන කිසි කෙනෙක්ව නෙමෙයි, ඔබවම වටිනාකමක් දෙන්න වෙන අයට නෙමෙයි, ඔබටම. අනිවාර්යෙන්ම අනිත් අය ඔබට වටිනාකමක් දෙනවා. ඔබව විශ්වාස කරන්න. ඔබට බැහැ කියපු, ඔබව අවිශ්වාස කරපු, ඔබ බලාපොරොත්තු වුණ වටිනාකම නොදීපු මිනිස්සුන්ට ක්‍රියාවෙන්ම කරලා පෙන්නන්න. මොකද වචනවලට වඩා ක්‍රියාව බලවත්. ඉතින් මේ ඔබේ අවස්ථාවයි. ඔබේ වටිනාකම ලබා ගන්න.